මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් ඉස්සරණ යෝගයට යටත්ව කටයුතු කරනවා. නමුත් ඔබතුමා දන්නවා මෙතන එක මන්ත්‍රීවරයෙක් දෙදෙනෙක් ඉන්නවා. මුළු මං හිතන්නේ මං දන්න මේ පාර්ලිමේන්තු කාලෙම මේ තරම් සෞත්තු විදියට වනචර විදියට නොවැදගත් හැසිරලා නැහැ. මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්න නිසා මට නම් ඇත්තටම ඉවසගෙන ඉන්නත් බෑ. ඒ නිසා දැන් වුණත් දැන් විපක්ෂ නායකතුමා කතා කරා ස්ථාර නියෝග ගැන. එතකොට මොකක්ද හැසිරෙච්ච විදිය? දැන් ඒ නිසා ඒවා මයික් එකෙන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා මයික් එකෙන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා වීඩියෝ වල යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ පාර්ලිමේන්තුවේ මේ බිත්ති හතර සාක්ෂි මොනතරම් තුට්ටු දෙකේ මුළු දෙමළ ජනතාවටත් අපහාසයක් කරන මේ පුද්ගලයෙක්ද කියලා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේකයි. ගරු කතානායකතුමනි මම ඉල්ලා සිටිනවා මේ 76 දැන් බලන්න 77 එක මට විනාඩි දෙක තුනක් දෙන්න මේ ස්ටෑන්ඩින් ඕඩර් එක කියවන්න ටක් ගාලා. යම් මන්ත්‍රීවරයෙකු මූලාසනයේ අධිකාරිය නොතැකීම හෝ නිරන්තරයෙන්ම හිතාමතාම හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ රීති අනිසි ලෙස භාවිතා කිරීමේ වරද කරනු ලැබූ විගසම කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ කවර හෝ අවස්ථාවකදී එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුවේ සේවය අත්හිටුවනු ලැබිය යුත්තේ යනුවෙන් කරන ලද යෝජනාවක් මත කිසිම සංශෝධනයකට කල් තැබීමකට හෝ විවාද කිරීම ලබා නොදී කතානායකවරයා විසින් ප්‍රශ්නය වහා විමසනු ලැබිය යුත්තේ. 77 එවැනි යම් යෝජනාවක් සම්මත වී මෙම ස්ථාර නියෝගයේ යටතේ යම් මන්ත්‍රීගේ පාර්ලිමේන්තු සේව අත්හිටු ලැබ ඇතනම් එසේම මන්ත්‍රීගේ සේවය අත්හිටවීම පළමු අවස්ථාවේ සති දෙකකටද එම සභා වාරයේදීම දෙවැනි අවස්ථාවේදී සති 3කටද එම සභා වාරයේදීම තෙවැනි හෝ ඊට පසු එළමෙන කවර හෝ අවස්ථාවකදී සති 4කද වශයෙන් විය යුත්තේ. ගරු කතානායකතුමනි මේ අනාදී විදියට මම මේක පිට කන්නොත් කියලා තියෙනවා. මේක දිගටම මේක තියෙනවා. ඔබතුමා දන්නවා මේ පුද්ගලයාගේ හැසිරීම තියෙන පාර්ලිමේන්තුවේ පමණක් නෙමෙයි. ඔබතුමාට මේ පක්ෂ නායකයෙක් තා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලිපියක් දීලා තියෙනවා. එක ළඟ වාඩි වෙලා ඉන්න බෑ කියලා කුමාර පොණ්ණම්බල මැතිතුමා. කුමාර පොණ්ණම්බල මැතිතුමා ලියුමක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ සීට් වෙනස් කරන්න කියලා. ඔබතුමා දන්නවා යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණයට කරන්න බෑ. ඒ නිසා අපි දැන් මේ ඉවසගෙන ඉන්නේ යම්කිසි මානසික රෝගී තත්ත්වයක් ඇති ඒකට බේත් අරගෙන හරියයි කියලා. දැන් මම අහන්නේ මෙතනම බැලුවම දැන් ඔබතුමාට කොහොමද කතා කරන්නේ? දැන් මේ පාර්ලිමේන්තුවේ කරු ජයසූරිය මැතිතුමාට පුටුවෙන් ගහලා තියෙනවා මන්ත්‍රීවරු. හැබැයි ඒත් ඔහොම කතා කරලා නැහැ. ඔහොම කතා කරලා අපි මෙතන දැක්කන්නේ මයික් කඩනවා ඔක්කොම කරනවා. ඒත් මම හිතුවේ නැහැ මං දැක්කේ නැහැ කිසිම මන්ත්‍රීවරයෙක් ඒ ගැටුමට සම්බන්ධ. කරු ජයසූරිය මැතිතුමාට පුද්ගලිකව කොහොම කතා කරේ නැහැ. දැන් රණ්ඩු වුණා දේශපාලන ප්‍රශ්නක. ඒකයි මම කියන්නේ මෙතන මේ මුළු පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ඒ 225 ආරක්ෂාව එක්කෙනෙක් කත කරත් දෙන්නෙක් කත කරත් ඔක්කොටම එනවා. ඒ නිසා විපක්ෂ නායකතුමාගේ කරුණිකව ඉල්ලා සිටින්නේ පොදු පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධව අපි එකඟතාවයකට එමු. ඒක විවාදයක් නෑ. නමුත් මම දැන් චානක මානදුගොඩ මන්ත්‍රීතුමා සම්බන්ධව ගත්තොත් කතානායකතුමා වෙලාව සම්බන්ධ මැදිහත් වුණා. මගේ පුද්ගලික හැඟීම එතුමා ඊටාම වැදගත් විදිහට හැසිරෙන මන්ත්‍රීවරයෙක්. ඔබතුමාට අයිතිය තියෙනවා ඒ ඔබතුමාගේ නියෝග ක්‍රියාත්මක කරා. අපි විපක්ෂ කළ හැම එකක් නෑ. නමුත් මේ මොකක්ද මේ? මෙහෙම පාර්ලිමේන්තුවකට යන්න දෙන්න පුළුවන්. පත්‍රංක ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා ගරු මන්ත්‍රීතුමා අතක තියාගන්න මෙහෙමයි ගරු අර්ජුන මේක අහගන්න ගරු අර්ජුන මන්ත්‍රීතුමා මීට පෙර සභාවේදී මා අමතලා ඊටම අශෝභන විදිහේ ප්‍රකාශත් කරලා තියෙනවා. මේ අශෝභන කියන්නේ මේ ශිෂ්ට සම්පන්න නොවන ඉතින් ගරුණාකර ගරු මන්ත්‍රීතුමාලා ඊට විනයක් ඇතුව සංගමයක් ඇතුව කතා කරන විදිහට පාර්ලිමේන්තුවේ ඇතුළත හොඳයි කියලා හිතනවා.